පාවිච්චි කරපු MacBook එකක් ගන්නද හදන්නේ? නැත්තම් ඔයාගේ මැෂින් එකේ ලෙඩක්ද? මේ කෝඩ් ටික දන්නේ නැත්තම් අමාරුවේ වැටෙන්න පුළුවන්. කලින් වීඩියෝ එකේ කතා කළා Apple Diagnostics ගැන. ටෙස්ට් එක ඕවර් වුණාම එන මේ reference codes වලින් කියන්නේ මොකක්ද කියලා දැන් බලමු. මුලින්ම ADP00. මේක આવොත් බය වෙන්න දෙයක් නෑ. ඔයාගේ Mac එකේ කිසිම hardware ලෙඩක් නෑ. මැෂින් එක ගින්දර වගේ. හැබැයි PPT004 හෝ PPT06 આવොත් පරිස්සම් වෙන්න. ඒ කියන්නේ බැටරිය සෞත්තුයි. ඉක්මනටම බැටරිය මාරු කරන්න කාලේ හරි. පොඩි දෙයක් මතක තියාගන්න. ඔයා බැටරි මාරු කරලා නම් තියෙන්නේ සමහර විට මේ error codes එන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. දැක්කනේ මේ කෝඩ් ටික දැනගත්තොත් ලෙඩ මැෂින් අරන් සල්ලි නාස්ති වෙන එක නවත්තා ගන්න පුළුවන්. CNW series එකේ කෝඩ් එකක් ආවද? එහෙන් Wi-Fi chip එකේ හරි antenna එකේ හරි hardware අවුලක්. internet connect වෙන්නේ නැහැ. VFD කෝඩ් එකක් ආවොත් ටිකක් බරපතලයි. ඩිස්ප්ලේ එකේ හරි ග්‍රැෆික් කාඩ් එකේ හරි ලෙඩක්. මේවා හදන්න ලොකු වියදමක් යනවා. මැෂින් එක රත් වෙනවද? PPF003 හෝ 004 આવොත් කූලිට් ෆෑන් එක හිර වෙලා හරි කැරකෙන්නේ නැහැ. මන්ට සර්විස් කරන්න. PFMN006 කියන්නේ SMC ලෙඩක්. ඒ කියන්නේ power system එකේ අවුලක්. charge වෙන්නේ නැති ප්‍රශ්න එන්න පුළුවන්. අන්තිමට NDC આવොත් කැමරාව වැඩ නැහැ. NDD આવොත් USB port වල අවලක්. සෙකන්ඩ් හෑන්ඩ් ගන්නකොට මේවා අනිවාර්යෙන් බලන්න. ග වගේ වටින ටෙක් රහස් සිංහලෙන්ම දැනගන්න දැම්ම ෆලව් කරලා සෙට් වෙන්න. ප්‍රශ්න තියෙනම් කමෙන්ට් කරන්න. අපි සාලින්ද මොබයිල්.